ගින්දර හොයාගත්ත දවසේ ඉඳන් මිනිස්සුන්ගේ ළඟම මිතුරෙක් තමයි අඟුරු. අදටත් අපි උයන්න පිහන්න විතරක් නෙවෙයි ලෙඩ රෝගවලට වතුර පිරිසිදු කරන්න එහෙමත් නැත්නම් විදුලිය නිපදවන්නත් අඟුරු පාවිච්චි කරනවා. ඒත් අපි හැමදාම දකින මේ කළු පාට කැටේ ඇතුලේ තියෙන විද්‍යාව මොකක්ද කියලා ඔබ කවදාවත් හිතුවද? මේක නිකම්ම පිච්චුණු ලී කෑල්ලක් විතරද? සරලවම කිව්වොත් අඟුරු කියන්නේ කාබන්. අපි ලී කෑල්ලක් නිකම්ම ගිනි කියලා පිච්චුවොත් ඒක අලු වෙලා යනවා. හැබැයි අපි ඔක්සිජන් නැති පරිසරයක ලී හෝ පොල් කටු අධික උෂ්ණත්වයකට රත් කළාම ඒකේ තියෙන වතුර සහ අනවශ්‍ය වායු වර්ග වාෂ්ප වෙලා යනවා. අවසානයේ ඉතුරු වෙන්නේ ශක්තිය ගබඩාවනු පිරිසිදු කාබන් විතරයි. අන්න ඒකට තමයි අපි අඟුරු කියන්නේ. ලෝකේ ප්‍රධාන අඟුරු වර්ග 3ක් තියෙනවා. පළමු වැන්න ගල් අඟුරු. මේවා පොළව යටින් හාරලා ගන්නේ. විදුලිය හදන්න පාවිච්චි කළාට මේවා උයන්න පිහන්න ලන්නේ නැහැ. දෙවැන්න සක්‍රීය කාබන්. මේවා තමයි වතුර ෆිල්ටර් කරන්න සහ ෆේස් වොෂ් හදන්න ගන්නේ. තුන්වෙනි වර්ගය තමයි දර අඟුරු. අපි බාබකියු දාන්න සහ උයන්න ගන්නේ මේ වර්ගය. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කඩෙන් ගන්න ලාභ දර අඟුරු බොහොමයක් හරියට කාබන් බවට පත්වනු ඒව නෙවෙයි. ඒ නිසා තමයි ඒව පත්තු කළාම ඇස් කඩන දුමක් එන්නේ. ටික වෙලාවකින් අලු ගොඩක් විතරක් ඉතුරු වෙන්නේ. මේ අධික දුම සහ අලු නිසා කෑමේ රසය වෙනස් වෙනවා වගේම එය සෞඛ්‍යයටත් අහිතකරයි. මේ ගැටලුවට සොබාදහම විසින්ම අපූර්ව විසඳුමක් දීලා තිනවා. ඒ තමයි පොල් කටු. ලී වලට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් පොල් කටු වල තියෙනවා. ඉතින් අඟුරු ගැන මේ තියෙන විද්‍යාත්මක කාරණා අධ්‍යයනය කරලා මේ ගැටලු සියල්ලටම විසඳුමක් විදිහට අපු පොඩි දෙයක් නිර්මාණය කළා. ඒ තමයි කොකෝ බර්න්ස්. ලංකාවේ ස්වභාවික පොල් කටු තාක්ෂණය යොදාගෙන දුම සහ අලු නැතිවෙන විදිහට සකස් කරපු 100% පරිසර හිතකාමී නිෂ්පාදනයක්. ඉතින් ඔබ ඊළඟ වතාවේ BBQ එකක් දාද්දී අඟුරු කියන්නේ මොකක්ද කියන මේ දැනුමත් එක්කම නිවැරදිම දේ තෝරගන්න. ඔබට අවශ්‍ය නම් විතරක් අපේ කොකෝ බර්න්ස් අත්හදා බලන්න පහළ තියෙන නම්බරයකට කතා කරන්න පුළුවන්. දැනුම එක්ක හරි දේ තෝරගන්න.